පුතේ අපි ආලෝකය දක්වා තියෙන ප්‍රැක්ටිකල් ටික කතා කරා. එතකොට දැන් අද අපි තාපයෙන් ප්‍රැක්ටිකල් එක ටික පටන් ගන්න උත්සාහ කරනවා. හරි. එතකොට දැන් ඔය දන්නවා තාපයෙන් අපිට ප්‍රැක්ටිකල් 7ක් කතා කරන්න තියෙනවා. හරිද? එතකොට මේ 7 මම ඔයාලට PDF විදියට ඔයාලට කතා කරන්න තියෙන ප්‍රැක්ටිකල් ටික දාලා තියෙනවා. හරි. මම අද තාපේ ඉඳලා එහාට ප්‍රැක්ටිකල් ටික කතා කරන්නේ සම්පූර්ණ කොහොම දේවල් ටිකම ප්‍රැක්ටිකල් එක කරන වෙලාවෙ පැහැදිලි කරනවා. ඒතර අමුතුවෙන් අය නැවත මම අන්තිමේට අර ආලෝකයේදී වගේ නෝට් එකක් ලියා ගන්න දෙන්නේ නැහැ ඔයාලට. ඒකට හේතුව තමයි තාපේ ප්‍රැක්ටිකල් හරි වැදගත් ප්‍රැක්ටිකල් ටිකක්. ඒතකොට මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලට හොඳටම ප්‍රැක්ටිකල් ටික පුළුවන් වෙන්න ඕන. හරි ඒ නිසා ප්‍රැක්ටිකල් එක අහගෙන ඉඳලා ඔයාගේ නෝට් එක ඔයා හදා ගන්න. පැහැදිලිද? එතකොට නෝට් එක හදනකොට මොනවා හරි උදව්වක් ඕන නම් අර දාපු PDF එකකින් ඔයාලට සපෝට් එකක් ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාලට මගෙන් අහන්න පුළුවන් පස්සේ මොනවා හරි දෙයක් තිබුණොත්. හරි. මම නෝට් එකක් විදිහට දෙන්නේ නැහැ. හැබැයි නෝට් එක ලියා ගන්න ඕන හැමදේම මම මෙතන පැහැදිලි කරනවා. ඔයා දන්නා සාමාන්‍ය ප්‍රැක්ටිකල් එක මුලින්ම යන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ටික නේද? ඊට පස්සේ සිද්ධාන්තය නේ. ඊට පස්සේ මම ඒ ද්‍රව්‍ය ටික මේවා කියලා ප්‍රැක්ටිකල් එක කරන ගමන් කියනවා. ඒකට ඔයා ඒ ප්‍රැක්ටිකල් එක අහගෙන ඉන්න ගමන් ඒකේ يعني කරන වෙලාවට කඩුවට පොඩ්ඩක් මෙන්න මේ ටික තමයි අවශ්‍ය ද්‍රව්‍ය කියලා ගන්න. හරිද? සිද්ධාන්තය කියන එකත් මම පැහැදිලි කරනවා. ඒතකොට ආ සිද්ධාන්තය කියන එකත් පැහැදිලි කරලා පස්සේ මේ තමයි මේ ප්‍රැක්ටිකල් එකේ සිද්ධාන්තය කියලා ඔයා එක හොඳට අහගෙන ඉඳලා බලලා ඔයා ලියන්න සිද්ධාන්තය මොකක්ද කියන්නේ. සාමාන්‍ය සිද්ධාන්තයේ කියන උදේ අපි සමීකරණයකින් නම් පටන් ගන්න. සමීකරණේ රූපයක් අපි ගන්නවා නම් ඒ රූපය හරි. ඒ වගේ සමීකරණයක් දක්වා හදා ගන්නවා නම් ඒ සමීකරණය මේ ඔය සාමාන්‍ය මිශ්‍රණ 100 ආකාරයට හදාගත්ත විදිහ හරි. ඒ ටිකම සිද්ධාන්තය කියලා කියනවා. තේරෙනවද කියන දේ? ඒකට ඒ සිද්ධාන්තය මම පැහැදිලි කිරීම කරනකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන ඒක මේ තේරුම් අරගෙන වාගේ නෝට් එකට දාගන්න. හරි සිද්ධාන්තය දාගන්න. ඊට පස්සේ ක්‍රමයක් මම සාමාන්‍යයෙන් පැහැදිලි කිරීම කරගෙන යනවා මෙහිමයි කරන්නේ ඊට පස්සේ මෙහිමයි කරන්නේ කියන එක. ඊට පස්සේ ඔයා ඒක තේරුම් අරගෙන මම කියන විදිහටම ලියන්න ඕනේ නැහැ. ක්‍රමය කියන එක පුතේ කරන්නේ මෙහිමයි කියන එක පියවර වශයෙන් ලියන්න. හරිද? මිශ්‍රෝ මෙහෙම කරනවා. සාමාන්‍යයෙන් ක්‍රමය ගත්තොත් එහෙම රූපේ පෙන්වන තියෙන විදිහට උපකරණ කට්ටලින් සකස් කරනවා. නේද? ඒ විදිහට අරගෙන ඒ විදිහට මම අර කියලා තියෙන විදිහට ක්‍රමේ ඔයා ලියාගෙන හරි නේද? right හරි. ඒතකොට ඒ විදිහට පුතේ අපි මේක කරගෙන යන් ඉස්සරහට සාකච්ඡාව විදිහටත් මම අවසානයේ කතා කරනවා මේ වැදගත් කරුණු ටික ප්‍රැක්ටිකල් එකේදී තිබුණු. හරි? වැදගත්ම කරුණු ටික මොනවද කියන කතා කරනවා. ඒතකොට වැදගත් කරුණු ටික පුතේ මෙන්න මේ ටික අපිට වැදගත් කියලා කිව්වහම ඔයා ටික සාකච්ඡාව යටතේ සඳහන් කරගන්න ඕන. මොකද ඒක මම අමුතුවෙන් ආයෙත් සාකච්ඡාවට දෙන්නේ නෑ ඔයාලා. හරිද? right. එතකොට මම මුලින්ම ප්‍රැක්ටිකල් එකේ නම කියන්න යන්නෙත් නෑ දැන්. හරිද? අහගෙන ඉන්න පොඩ්ඩක්. මේ ප්‍රැක්ටිකල් එකේදී ටාගට් එක තමයි හරිද? වායුවක පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධය හොයන්න යන්නේ. හරිද? සාමාන්‍යයෙන් පරිපූර්ණ වායුවක පරිමාවයි උෂ්ණත්වය අතර සම්බන්ධය නියත පීඩනයේදී තමයි හොයන්න යන්නේ. يعني පීඩනය වෙනස් වෙන්නේ නැතුව හරි පීඩනය වෙනස් කරන්නේ නැතුව උෂ්ණත්වයයි පරිමාවය අතර සම්බන්ධය තමයි හොයන්න යන්නේ. හරි ටිකක් කල්පනා කරන්න බලන්න. පීඩනය වෙනස් කරන්නේ නැතුව උෂ්ණත්වය වෙනස් කරලා හරිද? පීඩනය වෙනස් කරන්නේ නැතුව උෂ්ණත්වය වෙනස් කරලා අපිට පුළුවන් මොනවා කරන්නද? එයාගේ පරිමාවත් එක්ක උෂ්ණත්වයෙන් සම්බන්ධය හොයාගන්න. හරි. හිතන්න මෙහෙම දැන් මට මේකට ප්‍රැක්ටිකල් එකක් හදාගන්න එපයි හරි. මම මේකට මෙන්න මේ වගේ නලයක් ගන්නවා. හරි. අරගෙන තාම ප්‍රැක්ටිකල් එකේ නමවත් කිව්වේ නැහැ පුතේ හරිද? මම අර කලින් කිව්වා වගේ ප්‍රැක්ටිකල් එක කරගෙන යනකොට ඔයා කටුවට මේ දේවල් සඳහන් කරගන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලා විදිහට ප්‍රැක්ටිකල් එක ලියා ගන්න ඕන. තේරෙනවද කියන දේ? හරි. එතකොට මම නලයක් ගන්නවා. මම මේ ගත්ත නලය හරි අර කරුණු ටික මම ප්‍රැක්ටිකල් එකේ අතරමයි කියන්නේ. මේ නලය සිහින් නලයක්. හරි. ඝනකම අඩු වීදුරුවකින් හදාගත්ත නලයක්. ඒ වගේම හරස්කඩ ඒකාකාර වෙන විදිහට හදාගත්ත නලයක්. හරි. ටිකක් දිග නලයක්. හරි. එතකොට මම මේ හදාගත්ත නලය තම රසදිය කෙන්දක් ඇතුළට දාගන්නවා. කොහොමද මේ නලයකට මේ නලය ගොඩක් මහත නලයක් එහෙම නෙවෙයි පුතේ හරිද? රසදිය කෙන්දක් දාන්න බෑනේ ගොඩක් මහත නලයකට. හරිද? සාමාන්‍යයෙන් නිෂ්කම්භය කුඩා ප්‍රමාණය නලයක්. හරි. සාමාන්‍ය රසදිය කෙන්දක් ඉර කරගන්න ඕන මෙන්න මේ නලය. හරිද? මෙන්න මේ විදිහට රසදිය කෙන්දක් ඉර කරගන්න ඕන. හොඳයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2ක් 3ක් විතර ප්‍රමාණයක. හරි.
මේ ප්‍රමාණය සෙන්ටිමීටර් 2ක් 3ක් වගේ ප්‍රමාණයක හිර කරගන්න ඕනේ. හරිද? හිර කරගන්නකොට මෙන්න මෙතන තියෙන්නේ එතකොට ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් එළියේ තියෙන වාතය. ඒතකොට මේ මෙන්න මේ උඩලක්ෂය ඇවිල්ලා වායුගෝලීය පීඩනය නේද? පහළ තියෙන්නේ මෙයාගේ බරත් එක්ක නැත්නම් මෙයාගේ ද්‍රව උසත් එක්ක හදපු වායුගෝලීය පීඩනය එකතු කිරීම මෙයාගේ ද්‍රව උසෙන් හදන පීඩනය නේද? එතකොට මෙතන පීඩනය මම P1 කියලා කිව්වොත් මෙතන පීඩනය P0 කියලා කිව්වොත් P1 කියන කෙනා P0 ට වඩා වැඩි. කොච්චරක් වැඩිද? මේ ද්‍රව කඳෙන් හදන පීඩනයට සමාන ප්‍රමාණයකින් P1 වැඩි. තේරෙනවද කියන දේ? එතකොට මෙතන පීඩනය වැඩි. හරිද? right. හරි. කොහොමද මේ රසදියකින්ද මේකට දාගන්නේ? රසදියකින්ද මේකට දාගන්නකොට අපි මෙන්න මේ වගේ දෙයක් කරනවා. අපි මේ දැන් රසදියකින් දාගන්න එපයි. මේ නලය වන්තන් දැල්ලට අල්ලලා රත් කරනවා මේ නලය. හරිද? මේ නලය මෙන්න මේ කොටස අපි වන්තන් 1000කින් රත් කරනවා. එහෙම රත් කරනකොට ඔයා දන්නවා මේක ඇතුලේ තියෙන වායුව වාතය ප්‍රසාරණය වෙලා මෙතනින් ඉවත් වෙලා යනවා. ඔක්කොම අයින් වෙන්නේ නැහැ. හැබැයි වැඩි ප්‍රමාණයක් මෙතනින් අයින් වෙනවා. හරිද? අපිට සාමාන්‍යයෙන් අපි කතා කරන මේ ඇතුලේ තියෙන වාතයෙන් යම් ප්‍රමාණයක් ගියා නම් ප්‍රමාණවත් අපි භාගයක් කියමුකෝ හරි. වාතයෙන් භාගයක් විතර යනවා. හරි. භාගයක් යන පුතේ මොකද වෙන උෂ්ණත්වය? සාමාන්‍යයෙන් දෙගුණයකටවත් ආසන්නව රත් වෙන්න ඕන. හරිද? හරි. භාගයක්වත් නෙවෙයි සාමාන්‍යයෙන් වරට වෙන්න ඕන යම් ප්‍රමාණයක් එළියට යනවා. අපි කියමුකෝ භාගයක් ගියා කියලා. නිකන් හරි. භාගයක් යන්න ඕනේ නැහැ. භාගයක් යන පුතා උෂ්ණත්වය දෙගුණයක් වෙන්න එපයි. ඒ කියන්නේ 27යි නම් කාම උෂ්ණත්වය ඒක කෙල්වින් කරලා ඒකේ දෙගුණයකට රත් වෙන්න ඕන භාගයක් යන. තේරෙනවද කියන්නේ හරි? ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම එකෙන් භාගයක් එළියට යනවා කියන කතන්දරේ නෙවෙයි හරි. යම් ප්‍රමාණයක් එළියට යනවා. හරිද? ඒතකොට මෙතන වරට තේරෙනවා මෙතන ප්‍රසාරණයේ හේතු හින්දා යම් වායු මෞල ප්‍රමාණයක් වායු අණු ප්‍රමාණයක් මෙතනින් අයින් වෙලා යනවා. හරිද? එහෙම රත් කරපු නලය අපිට පුළුවන් නැවත සැරයක් හරි රසදිය වාජනයක මෙන්න මේ අතට ගිල්ලන්න පුළුවන්. මේ තියෙන රසදිය වාජනය. හරිද? රසදිය වාජනයක නලය මෙන්න මේ අතට ගිල්ලනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක ඇතුලේ තියෙන්නේ අර ප්‍රසාරණය වෙච්ච වාතය, රත් වෙච්ච වාතය. නේද? ක්‍රමයෙන් මෙයාගේ තියෙන තාපය පරිසරයට මුදා හරිමින් එයා සිසිල් වෙන්න පටන් ගන්නවා. හරිද? එයා සිසිල් වෙනකොට මෙයාගේ පරිමාව නැවත සංකෝචනය වෙනවා. එහෙම සංකෝචනය වෙච්ච පුතේ මෙතනින් මේ රසදිය ද්‍රවය රසදිය ක්‍රමයෙන් ඉහළ නැගින්න උත්සාහ කරනවා. මොකද මෙතන පීඩනය අඩු වෙනවනේ. පීඩනය අඩු වෙනකොට ඒ අඩුව සම්පූර්ණ කරන්න මෙයා ඉහළට ගමන් කරනවා. හරිද? පරිමාව සංකෝචනය වෙනකොට. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයේ දිගක් අපි කියවනේ සෙන්ටිමීටර් 2ක් කියලා. හරිද? 2ක් 3ක් කියමුකෝ හරි. අපිට අවශ්‍ය ප්‍රමාණයේ දිගක් ආවම අපි මේ නලය මෙතනින් ඉවත් කරගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ අපි ටිකක් යා පැත්තකින් තිබ්බට පස්සේ සාමාන්‍ය පරිසුෂ්ණත්වයට ආසන්න ප්‍රමාණයකට මෙයා සිසිල් වෙනවා. හරිද? මේ තියෙන්නේ ආන්ගේ විදිහට සිසිල් කරගත්ත. ඒ කියන්නේ සාමාන්‍ය පරිසුෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වයකට වගේ දැන් මේ ඇවිල්ලා තියෙන නලය. එහෙම ඉන්නම ඕනේ නැහැ. හරි. පැත්තකින් තිබ්බට පස්සේ සාමාන්‍ය උෂ්ණත්වය අඩු වෙනවනේ. හරිද? මේ දැන් මේ තියෙන ඒ නලය. හරිද? right. එතකොට හරි? එතකොට දැන් මේ මොකක්ද කියන එක තේරෙනවා. හරි? ඒක හදාගත්තේ කොහොමද කියන එකත් තේරෙනවා. හරිද? දැන් මම කරනවා මෙහෙම දෙයක්. කොහොමද දන්නවද? මම කරනවා මෙයාගේ උෂ්ණත් දැන් මට ඕන මොකද්ද? පීඩනය වෙනස් වෙන්නේ නැතුව. හරි? මට ඕන පීඩනය නියතව තියාගෙන PV සමානයි nRT නියෝය මේ මොනවද මේ පරිපූර්ණ වායුවක් සඳහා සම්බන්ධතාවය. එතකොට පීඩනය නියතව තියාගන්නවා. එතකොට මේක ඇතුලේ තියෙන වායු ඛණ්ඩයක් නියත වුණොත් හරි මෙන්න මේ කොටස නියතයි. නේද? එහෙනම් V කියන එක සමානුපාතිකයි T. පැහැදිලිද? හරි. මම උත්සාහ කරන්නේ V සමානුපාතිකයි T කියන මෙන්න මේ සම්බන්ධය පෙන්වන්න. V සමානුපාතිකයි T කියන සම්බන්ධය පෙන්වන්න. තමයි මගේ උත්සාහය. V කියන්නේ පරිමාව. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පරිමාව T කියලා කියන්නේ උෂ්ණත්වය. හරිද? ඒකට පුතේ ওই සම්බන්ධය පෙන්වන්න නම් අපි ටිකක් කල්පනා කරලා බලමු. V කියන්නේ පරිමාව. පරිමාව ගන්න කොහොමද? මෙයාගේ හරස්කඩ වතාවක් මෙයාගේ උසෙන් අපිට ගන්න පුළුවන් පරිමාව. උස. හරස්කඩ වතාවක් උස. හරිද? අපි උස හරි දිග හරි උස කියලා කියමුකෝ හරි. ඒක පරිමාව. එතකොට V වෙනුවට අපි ලියාගත්ත හැකි AH කියලා.
AH කියලා. හරිද? සමානුපාතිකයි උෂ්ණත්වය. එතකොට අපි දැන් මෙතන කරන්න හදන්නේ T. මේ හරස්කඩ වර්ගඵලය අපි හිතුවනේ ඉස්සලා පුතේ නලයේ ඒකාකාරයි කියලා. ඒ නිසා මෙයත් නියතගයක් වෙනවා. එතකොට උස සමානුපාතිකයි උෂ්ණත්වයට කියන සමීකරණය තමයි අපිට හම්බෙන්නේ. සම්බන්ධව හම්බෙන්නේ. එතකොට මම දැන් කරන්න යන්නේ මෙයාගේ උෂ්ණත්වය වෙනස් කර මෙයාගේ උෂ්ණත්වය වෙනස් කර උසට මොකද වෙන්නේ කියලා බලන්න. ඔයාලට තේරෙනවනේ පුතේ. අනිවාර්යයෙන්ම මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනකොට එයා ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි කරගන්න. ඒ නිසා අනිවාර්යෙන් උස වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න ඕන. තේරෙනවද කියන දේ? එතකොට උස වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි කරනකොට. මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන ගමන් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන ගමන් මම උස හොයන්නයි උත්සාහ කරන්නේ. උස මැනගන්නයි උත්සාහ කරන්නේ. මේකට අඩි රූලක් සම්බන්ධ කරා නම් මීටර් රූලක් සම්බන්ධ කරා නම් මේ තියෙන මීටර් හරිද? රසදියකින්ද මට පැහැදිලිව වීදුරු හරහා පේනවනේ නේද? හරි පේනවනේ හරි. ඒ නිසානේ අපි වීදුරු ඇතුලේ රසදිය පාවිච්චි කරන්නේ උෂ්ණත්වමාන වලට පැහැදිලිව පේනවා. ඒ නිසා මට මෙන්න මේ උස මට්ටම හොයාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මම මේ පාවිච්චි කරන නලයට මම පරිමාණයක් සම්බන්ධ කරගත්තා නම් හරිනේ. අන්න මේ උස මැන ගැනීමේ කේස් එක හරි. මට මේ වායුවේ උෂ්ණත්වය මැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් වායු උෂ්ණත්වය මැනගන්නේ කොහොමද? ඒක නම් පොඩි ප්‍රශ්නයක්. කොහොමද? ඒ වායුවේ උෂ්ණත්වය මැනගන්න ඒකට උෂ්ණත්ව මානයක් දාන්න බෑ. නේද? මේක අසර වුණු සම්මානයක් දාන්න. අන්න ප්‍රශ්නයක් ආවා. එහෙනම් අපිට ටිකක් කල්පනා කරලා බලන්න වෙනවා කොහොමද මෙයාගේ ඇතුලේ උෂ්ණත්වය මැනගන්නේ. මෙහෙම කරමු. මං මෙයාව දානවා ජල වාජනයකට. මේ බලන්න. ජල වාජනයකට දානවා. දැන් මේ තියෙන ජලය. හරි. මේ තියෙන ජලය. ජල වාජනයකට දානවා. දැන් දානවා කියන්නේ ඉතින් ආධාරක පාවිච්චි කරලා මේක ගිල්ලලා තියනවා කියන එක පුතේ ඈ. හරිද? තේරෙනවනේ. නිකම්ම ඩොක් ගාලා දාන්න බෑනේ. හරිද? ඒක තමයි මේක ජල වාජනයකට මේක දාලා තියෙන්නේ. හරිද? මට මේ වාජනය රත් කරන්න තාපය සපයන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. ඒ දන්නවා. දැන් මට බෑනේ මෙයාගේ ඇතුලේ උෂ්ණත්වය මයින්ද? මට ක්‍රමයක් නෑනේ. ඒ නිසා මම මේක ජල වාජනයකට දාලා හරිද? ජලය රත් කරනවා. දැන් මට තේරුණා නේ වැඩි මොකද කරන්න යන්නේ කියලා. ජලය රත් කරනවා. ජලය රත් කරන ගමන් හරිද? මං දැන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ජලය රත් වෙන්න පටන් ගත්තට පහලින් හරි පහළට අපි සපයන්නේ සංවහනය මගින් මේක ඉහළට ගමන් කරනවා. පැහැදිලිද? එතකොට සංවහන ධාරා ක්‍රියාත්මක වෙලා සාමාන්‍යයෙන් මේ ජලය ආසන්නව එකම උෂ්ණත්වයක තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි තියෙන්නේ. අපිට ඒක වඩාත් එක උෂ්ණත්වයේම තියෙනවාද කියලා තහවුරු කරගන්න පුතේ අපි අර හැන්දා නැත්නම් අපි උකට මන්තයක් කියලා කියනවා. හැන්දක් දාන්න බෑනේ මේක අතර දාලා පලං කරන්න බෑනේ. ඒ නිසා මන්තය කියලා උපකරණයක් තියෙනවා පුතේ. මන්නේ කියන කුස්සියනේ. මන්තය අහලා තියෙනවා මේක. මේකත් මේ තඹ වලින් සාමාන්‍යයෙන් හදාගන්න එකක්. හරිද? මන්තය. මේ මන්තය වගේ උපකරණයක් මේක රවුම් කම්බියක්. ඒ කම්බියට මිටක් ගහලා තියෙනවා නැත්නම් ඉතින් අල්ල ගන්න ක්‍රමයක් නැහැ නේද? අල්ලගෙන මම මේක හිමින් උඩට පහළට කරනවා. මේක ඇතුලේ තමයි යටවම තියෙන්නේ. මම හිමින් උස් පාස් කරනවා. එතකොට මේක ඇතුලේ කැලැත් වීම නිසා තාපය ලබා ගන්නවා ජලය. ඒ ජලය මේක ඇතුලේ මෙන්න මේක නිසා කැලැත් වෙනවා. කැලැත් වෙනකොට ආසන්න වශයෙන් මුළු ද්‍රවයම එක උෂ්ණත්වයක තියෙනවා. ආසන්න වශයෙන්. පැහැදිලිද? right. එහෙනම් මට දැන් මෙන්න මේක ඇතුලේ උෂ්ණත්වයනේ මැනගන්න ඕන උනේ. තාමත් මං ගාව ඇතුලේ උෂ්ණත්වයේ මයින්න ක්‍රමයක් නැහැනේ. හැබැයි මම මේ ක්‍රමයට බැලුවොත් මට ජලයේ උෂ්ණත්වයේ මයින්න පුළුවන් නේද? ඒක පුළුවන්. කොහොමද? නිකන් ඉතින් උෂ්ණත්වමානයක් දාන්න තියෙන්නේ නේද? හරි. උෂ්ණත්වමානයක් දානවා පුතේ ජලයේ උෂ්ණත්වය මැනගන්න. හරිද? ඉතින් මම මයින්නේ ජලයේ උෂ්ණත්වයේදී. ජලයේ උෂ්ණත්වය කොහොමද මේක උෂ්ණත්වය වෙන්නේ? අන්න හරි. දැන් අහගන්නකෝ මේක ඔයාලට මම කිව්ව මතකද තුනී වීදුරු නලයක් කියලා කිව්ව මතකද? ඒ පුතා මම තුනී කිව්වේ. තුනී කිව්වහම තියෙන වාසිය තමයි මේ පැත්තේ මේ වීදුරු නලය පුතේ මම නදින්නේ නැත්නම් අය බලයි යකෝ මේ මෙච්චර මොකද්ද මේ උනේ කියලා හරි. වීදුරු නලය හරි. මෙන්න මෙතන තියෙන උෂ්ණත්වයට ආසන්නයෙන් සමාන කරන්න පුළුවන් පුතේ මේ වීදුරු කියන එක තුනී වෙන තරම. පැහැදිලිද? වීදුරු කියන්නේ හොඳ තාප සන්නායකයක් නෙවෙයි. වීදුරු හරහා තාපය ගමන් කරන්නේ හරිම අඩුවෙන්.
පැහැදිලි පුතා ආසන වශයෙන් පරිවාරක විදියට. හරි. එතකොට වීදුරු හරහා තාපය ගමන් කරන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා මේක අපි ලොකු ගණකමක් සහිතව ගත්තොත් එහෙම පැහැදිලි පුතේ කියනද මේක හරහා තාපය අඩුවෙන් ගියාන් පස්සේ ඔයා දන්නවා මේකේ ඝනකම වැඩි නම් මේ දෙක අතර ලොකු උෂ්ණත්ව අන්තරයක් ඇති වෙනවා. මතකද නේද තාප සන්නායකතා සමීකරණය නේද? හරි. එතකොට මෙයාගේ ඝනකම වැඩි නම් මෙතන උෂ්ණත්ව අන්තරය වැඩි වෙනවා. පැහැදිලිද? හරිද? උෂ්ණත්ව අන්තරයක් ආවොත් පුතේ දැන් මම ජලයේ උෂ්ණත්වයමයි ඉන්නේ නේද? ඇතුළේ උෂ්ණත්වයමයි ඉන්නේ බැරි හින්දා ජලයේ උෂ්ණත්වයමයි ඉන්නේ. ඉතින් ජලයේ උෂ්ණත්වය මෙයාගේ උෂ්ණත්වයට සමාන කරන්න නම් පුතේ මොකද වෙනව වෙන්න ඕනේ? මෙයාගේ ඝනකම පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. පැහැදිලි නේද කියන දේ. ඒකට ඝනකම අඩු වෙනකොට මේ උෂ්ණත්වය එක ආසන්නෙන් සමාන වෙනවා. තේරුණා කියන්නේ? හරි. ඒක ඔය විශේෂ කාරණා. තේරුණා හරි? ඝනකම අඩු වෙන්න හේතුව මොකක්ද? විශේෂ කාරණා. පැහැදිලි නේද? හරි. හරස්කඩ ඒකාකාර වුණේ ඇයි? හරස්කඩ ඒකාකාර කරාට පස්සේ පුතේ අපිට උස කියන කෙනා උෂ්ණත්වයට සමානුපාතිකයි කියලා හම්බෙනවා. ඒ නිසා තමයි හරස්කඩ ඒකාකාර වෙන්නේ. හරස්කඩ ඒකාකාර වුණේ නැත්නම් මට ගන්න පරිමාවනේ පුතේ. පැහැදිලිද? මට උස වෙන ගන්න පුළුවන් වුණාට පරිමාව මේක හොයාගන්න හරි අමාරුයි. දැන් හරස්කඩ ඒකාකාරයි නම් පරිමාව හොයාගන්න හරි පුළුවන්. මොකද හරස්කඩ ඒකාකාරයක් නැත්නම් මට මෙයාගේ පරිමාව හොයාගන්න බෑ. ඒ නිසා තමයි පරිමාව හොයාගන්න අපහසු නිසා තමයි උස මැනගන්නේ. උස කියන කෙනා උෂ්ණත්වයට සමානුපාතික කරන්න තමයි අපි ඒ කියන කෙනා මොනවා කරන්නේද? ඒ කියන කෙනා නියතව තියාගන්න නලයක් තෝරගන්න. ඉතින් ඒ දේවල් වැදගත් කරමු. ඒ සාකච්ඡාවට ඔයා විසින් දාගන්න ඕන දේවල්. තේරුණාද කියන දේ? හරි. එතකොට හරි ඔන්න මම එනම් උෂ්ණත්වමානයක් දාන්න. ඒ දාන උෂ්ණත්වමානය කොහෙට වගේ තිබ්බොත් හොඳයිද? ඒ උෂ්ණත්වමානය මම පහළටම දානවා මේක ගෑවෙන්නේ. ඒ උෂ්ණත්වමානය මේන් පහළටම දානවා මේක ගෑවෙන්නේ. වැඩේ හරිද? හරියන්නේ නැහැ. ඇයි ඒ? කොහොම වුණත් පුතේ තාපය ගන්නෙ මෙතනින්නේ. ඒතොර මේක පතුලේ ගෑවෙන්න ගත්තොත් එම අනිවාර්යෙන්ම මෙතන උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඔය කලේ ආසන්න උෂ්ණත්වයට වඩා අඩුයි. සෝරි වැඩි. හරි. ඒ නිසා උෂ්ණත්වමානය අපි මේකට දානකොට සැලකිලිමත් වෙන්න ඕන. උෂ්ණත්වමානයේ හැකිතා නලයට ආසන්නව තියාගන්න ඕන. නලයට ආසන්නව නලයේ මැදට වගේ වෙන්න තියාගන්න ඕන. මේක උෂ්ණත්වමානය. පැහැදිලි කියන දේ උෂ්ණත්වමානය බල්බේ. හරිද? ඒක නලයට ආසන්නව නලයේ මැදට ආසන්නව තියාගත්තට පස්සේ අපිට පුළුවන් මේ නල හරි මේ නලයේ මැදට ආසන්නව වගේ තියාගත්තොත් අපිට පුළුවන් මේ ඇතුළේ තිබුණු උෂ්ණත්වයට සෑහෙන්න සමාන උෂ්ණත්වයකට මේක ගේන්න. කියන දේ පැහැදිලි පුතේ. right. එහෙම ගේන්න පුළුවන්. right. ඔන්න කතන්දරේ හරි. එහෙනම් දැන් මගේ ටාගට් එක ඔක්කොම හරි. මොකද්ද? උස වෙනගන්න අපි පරිමාණයක් හයි කරා, මීටර ගොඩක් හයි කරා. උෂ්ණත්වය වෙනගන්න කෙලින්ම මෙයාගේ උෂ්ණත්වයම ඉන්න බෑ. ඒ නිසා ජල භාජනයකට එපුවා. ඒකට උෂ්ණත්වමානයක් හයි කරා. වාට පැහැදිලි උෂ්ණත්වමානයක් දැම්මේ කොහෙද කියලා ඔක්කොම හරි තේරෙනවා. හරි. ජලයේ උෂ්ණත්වය හැමතැනම එක වගේ තියාගන්න ඕන නිසා මම මේක මන්ත්‍රණය කරනවා. මේකට මන්ත්‍රය කියලා කියනවා. හරිද? right. ඔන්න මගේ කතන්දරය දැන් හරි. දැන් ඉතින් මේ ප්‍රැක්ටිකල් එක වාට තේරෙනවා. හරිද? වාට තේරෙනවා. එහෙනම් මේ ප්‍රැක්ටිකල් එකේ නම මොකද්ද පුතේ? මොකද්ද නම? පීඩනය නියතව තියාගෙන. හරිද? පීඩනය නියතව තියාගෙන වායුවක හරිද? වායුවක පරිමාව උෂ්ණත්වයට සමානුපාතික බව පෙන්වීම තමයි මේ ප්‍රැක්ටිකල් එකේ නම වෙන්නේ. හරි? පීඩනය නියතව තියාගෙන. කියන දේ පැහැදිලි පුතා. right. ඒක ඔය ප්‍රැක්ටිකල් නම් වෙනවා. මම අන්තිමට නම නම් කියනවා. right. එතකොට ඔන්න කතන්දරේ හරි. එහෙනම් අවශ්‍ය උපකරණ වෙන්නේ පුතේ මොනවද මේකට එතකොට? උපකරණ වෙන්නේ සිහින් තුනී බිත්ති සහිත ඒකාකාර හරස්කඩක් සහිත දිගු නලයක් අපිට ඕන. දිග වැඩි නලයක් අපිට ඕන. හරිද? ටිකක් දීයක් අපිට ඕන. ඊට පස්සේ පරිමාණයක් ඕන. හරිද? උෂ්ණත්වමානයක් ඕන, ජල භාජනයක් ඕන, තාපකයක් ඕන, හරිද? මන්ත්‍රයක් ඕන. ජලයක් ඕන. ඉතින් ජල භාජනයක් කරන ජලයක් ඕන. හරි. ඔන්න ඔය ටික මට රස දෙකෙන් දෙකුත් එපයි. හරි. රස දෙකෙන් ඇතුල් කළ සිහින් තුනී බිත්ති සහිත හරස්කඩේ ඒකාකාර දිග වීදුරු නලයක් කිව්වනම් එකෙන් ඉවරයි. නේද? හරි. අයිතර කිව්වොත් එහෙම රස දෙකෙන් ඇතුල් කළ තුනී බිත්ති සහිත හරස්කඩ ඒකාකාර වූ දිග වීදුරු නලයක් කිව්වනම් ප්‍රමාණයි. හරි. ටිකක් දිග වෙන්න ඕන. මොකද මෙතන සාමාන්‍යයෙන් පුතේ සැලකිය යුතු පරිමාවක් තිබ්බේ නැත්නම් උෂ්ණත්වය වැඩි වෙනකොට හරිද? ඔයා දන්නවනේ. ඔයා දන්නවා දැන් ප්‍රසාරණ සමීකරණය අනුව v සමානයි අපි ඩෙල්ටා v ගමුකෝ. ඩෙල්ටා v සමානයි v ගැමා තීටා. නේද?
ආරම්භක පරිමාව සැලකිය යුතු වගේ එක තිබුණේ නැත්නම් උෂ්ණත්වය වැඩි කරනකොට වැඩි වෙන පරිමාව සැලකිය යුතු වගේකින් වැඩි වෙන්නේ. පරිමාව ලොකුවට වැඩි වෙන්නේ නැත්නම් මෙන්න මේ උස වෙනස් වීම අපිට ගන්න බෑනේ. තේරෙනවද? උස වෙනස් වීම වඩා හොඳ අගයකට එන්නේ. ටිකක් ලොකු අගයකට එන්නේ වැඩි පරිමාවක් වෙනස් වුණා. වැඩි පරිමාවක් වැඩි කරගන්න පුළුවන් ක්‍රමය තමයි මෙන්න මේ ආරම්භක පරිමාව. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ පරිමාව වැඩි කිරීම. ඒ පරිමාව වැඩි කරන් තමයි පුතේ අපි ටිකක් දිග නලයක් මේකට ගන්න. පැහැදිලි පුතා? right. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා. සර් දැන් දිග නලයක් ගත්තොත් දිග වාදනයකුත් තියෙන්න බෑ මේ වැඩේ කරගන්න. දිග වාදනයක් ඕන, දිග උෂ්ණත්වමානයක් ඕන, දිග මන්ත්‍රයක් ඕන. හරිද? වැඩි ටික සංකීර්ණයි නේ. අන්න හරි. ඒ නිසා පුතේ අපි මේකට පාවිච්චි කරනවා මෙන්න මේ පහළ කොටස. දැන් මම අඳින්නම් ඒකට බලා ගන්න. මේ පහළ කොටස මෙන්න මේ විදිහට තියෙන නලයක්. හරි? පහළ කොටස දැන් දිග වැඩි කරන්න එපයි. ඔක පහළට හරි කෙලින් ගියොත් නේ ප්‍රශ්න තියෙන්නේ. හරිද? අපි මේකේ මෙන්න මේ විදිහට පුතා දිග හකුලාගත්ත නලයක් පාවිච්චි කරනවා. දිග හකුලාගත්ත නලයක්. හරිද? එතකොට මෙන්න මේ කොටසේ මෙන්න මේ පරිමාව අපි කොහොම හරි ක්‍රමයකින් හොයාගන්නවා. එහෙම නැත්නම් හොයාගෙන තියනවා. හරිද? අපිට ඒක වැඩක් නැහැ. තේරුණාද කියනද? එතකොට අපිට පුළුවන් නලය කෙලින්ම දිගට පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මේ විදිහට අකුල ගන්න පුළුවන්. පැහැදිලිද? අකුල ගත්තොත් අපිට අකුලන්න බෑ. හරිද? නමුත් අකුලපු විදිහේ නල තියෙනවා අපිට හොයාගන්න විද්‍යාව. හරිද? මේකට ගන්න පුළුවන්. එතකොට ඒ නිසා එහෙම නලයක් අරගත්තා නම් මේ වැඩේ හරිද? දැන් ඔයාලට හිතේ සර් ඉතින් දැන් පරිමාව වැඩි කරන්න ඕන. අපි ගමුකෝ මේකට බල්බයක් වගේ එකක් නලය අකුලන්නේ නැතුව. එහෙම ගන්න බෑ. ඇයි බැරි හේතුව පුතා? බැරි හේතුව තමයි ඔයා මෙතෙන්ට බල්බයක් දැම්මොත් හරි බල්බයක් දැම්මොත් පරිමාව ගොඩක් ලොකු වෙනවා. හරිද? තුනී විත්ති සහිත කතන්දරේ හරි ගියාට බල්බේ ඇතුළේ පරිමාව ගොඩක් ලොකුයි. එතකොට පුතේ ඔයාලට තේරෙනවද? සාමාන්‍යයෙන් දැන් මේක ඇතුලේ තියෙන වාතය රත් කරන්න එපයි නේද? වාතය කියන්නේ තාපය අරන් යන කෙනෙක් නේ. හොඳ තාප සම්නයකයක් නෙවෙයිනේ වාතය කියන්නේ. හරිද? ඒ නිසා මේක රත් කරලා මේක ඇතුලේ තියෙන වාතය එකම උෂ්ණත්වයට ඉන්න පුතේ ලොකු කාලයක් යනවා. ඒකට හේතුව තමයි මේ බිත්ති සහ වාතය අණු අතර තියෙන පරතරය වැඩි. ගොඩාක් ඈතින් යාලයි. හරිද? හැබැයි තුනී නලයක් පාවිච්චි කරොත් මෙන්න මේ විදිහේ නලයක් අපි මේකට පාවිච්චි කරොත් මේ බලන්න. මෙහෙම නලයක් පාවිච්චි කරොත් එහෙම මේ බිත්තියේ ඉඳලා වායු අණු ඉන්නේ මහා ලොකු ඈතකින් නෙවෙයි. ඒ නිසා එයාලට ඉක්මනින් තාපය දීලා මේව රත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේකට පරිමාව වැඩි කරන්න කියලා හිතාගෙන බල්බයක් වගේ ලොකු එකක් පහලින් සම්බන්ධ කරන්න හොඳ නැහැ. තේරෙනවද? නේද කියන්නේ? ඒක ප්‍රැක්ටිකල් එකේදී ඇතුලේ වාතය රත් වෙන ලොකු වෙලාවක් යනවා. හරි. ඔය කතන්දරේ වාට පැහැදිලි. මෙහෙම කෑල්ලක් පුතේ දාගන්න ඊයේනම් පරිමාව වැඩි කරන්න. පරිමාව වැඩි වෙන එකේ තියෙන වාසිය මොකද්ද පුතේ අපිට? ඈ? පරිමාව වැඩි වෙන එකේ තියෙන වාසිය තමයි පරිමාව වැඩි වෙනකොට වැඩි පරිමාව වෙනසක් ඇති වෙනවා. ඒ නිසා වැඩි කුස වෙනසක් ඇති වෙනවා. ඒක මැනගන්න හොඳට පුළුවන් අපිට. අපි කියනවා වඩා හොඳ විසුරුමක් සහිත පාඨාංක අපිට හම්බ වෙනවා කියලා. වඩා හොඳ විසුරුමක්. ඒ හින්දා අපි දැන් ඕකේ මේ අර හොඳ උස වෙනසක් ඇති වෙනවා. අපි කියනවා වඩා හොඳ විසුරුමක් සහිත පාඨාංක හම්බ වෙනවා. විසුරුමක් සහිත පාඨාංක කියලා කියන්නේ පුතේ පාඨාංක දෙකක් අතර වෙනස වැඩි කියන එක. තේරෙනවද කියන්නේ? පාඨාංක දෙකක් අතර වෙනස වැඩි. h කියන කෙනාගේ අපි එක පාඨාංකයක් අරගෙන ඊගා පාඨාංකය ටිකක් වැඩි ඈතකින් තියනවා කියන එකයි වඩා හොඳ විසුරුමක් සහිත පාඨාංක සමූහයක් හම්බ වෙනවා කියන එක තේරුම්. පැහැදිලිද? හැබැයි වාට පේනවා දැන් මේ විදිහට ප්‍රැක්ටිකල් එක කරන එක වඩා සාර්ථකයි වඩා සාධාරණයි. නමුත් දැන් ඉතින් අපිට මේක ඇඳ ගන්න අමාරුයි, පැහැදිලි කර ගන්න අමාරුයි. මේ කතන්දර ගොඩයිනේ. ඒ නිසා අපි මේක මේ වෙලාවේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ පුතේ සාමාන්‍ය රූපයකින්. තේරුණාද කියනද? පරිමාව වැඩි වෙන්න ඕන හරි. ඒ ඔක්කොම හරි. පරිමාව වැඩි වෙන්න ඕන. එතකොට වඩා හොඳ මේ විසුරුමක් සහිත H අගයන් හම්බ වෙනවා. වඩා නිවැරදි. ඒ ඔක්කොම හරි. නමුත් දැනට මේ අපි මේක තේරුම් ගන්න සහ ඔයා මේ රූපය අඳිනකොට එහෙම දැන් අඳින්න එපා. සාකච්ඡාවට ඒක දාගන්න ඕන. මොකද සාකච්ඡාවට දාගන්න ඕන? නලයේ කෙලවර මෙන්න මේ විදිහට නැමි නලයක් භාවිතා කිරීම මගින් ආරම්භක පරිමාව වැඩි කරගත හැකියි. දැන් ඔය ලියන්න ඕනේ හරි.
ආරම්භක පරිමාව වැඩි කරගත හැකියි. එමගින් පරිමාවේ වෙනස වැඩි වෙන නිසා වඩා හොඳ විසුරුමක් සහිත H අගයන් ලබා ගත හැකියි. පැහැදිලිද කියන දේ. ඒතකොට ප්‍රැක්ටිකල් එක වඩා සාර්ථකයි පුතේ. හරි. ඒක අපිට එන අගයන් ටික වඩා නිවැරදි අගයන් එනවා. හරිද? ඒක සාකච්ඡාවට දාන නලයේ එහෙම කරා නම් වඩා හොඳයි කියලා මේ කියන්නේ. ඒ මං කියන එක හරි. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ මෙහෙම නලයකින්. තේරුණා නේද? හරි. කරන්නේ මෙහෙම නලයකින් ඈ. right. සාකච්ඡාවට දාන වැදගත් කාරණාවක් මම කිව්වේ. හරිද? right. මේ තියෙන නලය. ඊට උෂ්ණත්වමානය අර කියපු පරිමාණය. හරි. දැන් එතකොට ඔන්න කතාව හරි. ඔන්න කතාව හරි. ඔන්න වගේ රූප සටහන හරි. එතකොට මම අර කලින් පැහැදිලි කරා ඕන උපකරණ මොනවද කියලා. ඔයාලට තේරුණා ඒක. හරිද? ඕන උපකරණ මම කලින් පැහැදිලි කරා. ඒක සිද්ධාන්තයේදී අපිට ලියවෙන්න ඕන සිද්ධාන්තය අපිට ලියවෙන්න ඕන අර සමීකරණය මොකද්ද? PV සමානයි nRT. හරිද? එතකොට නියත පීඩනයේදී මම ගන්නේ මම අර නියත පීඩනය කතාව පොඩ්ඩක් කියන්නම්. අහන්න පුතේ. මෙතන තියෙන වායුගෝලීය පීඩනය. හරිද? එතකොට මෙතන තියෙන්නේ වායුගෝලීය පීඩනය එකතු කිරීම ද්‍රව උසෙන් හදන පීඩනය. හරිද? ද්‍රව උසෙන් හදන පීඩනය. එතකොට ද්‍රව උසෙන් හදන පීඩනය හොඳට අහගන්න. ද්‍රව උසෙන් හදන පීඩනය ඒක හදන්නේ මේ රසදිය කෙන්දේ බර නිසා තමයි හදන්නේ. කියන දේ නහරි. රසදිය කෙන්ද මගින් ඇති රසදිය කෙන්දේ බරක් තියෙනවනේ. ඒ බර නිසා තමයි එතන පීඩනයක් හදන්නේ. හරි? එතකොට වායුගෝලීය දැන් අපි දන්නවා P1 කියන්නේ කැපිලි පීඩනය සමානයි වායුගෝලීය පීඩනය එකතු කිරීම HρG හරි කියලා ගන්න පුළුවන්. එතකොට HρG කියලා කියන්නේ මේ රසදිය කෙන්දෙන් හදන පීඩනය. සාමාන්‍යයෙන් වායුගෝලීය පීඩනය හෙල්ලෙන්නේ නැහනේ. වෙනසක් වෙන්නේ නැහැ. HρG කියන්නේ මොකද්ද? ද්‍රව කඳෙන් හදන පීඩනය පුතේ ඕකත් වෙනසක් වෙන්නේ නැහැ. හරිද? වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ නෙවෙයි වෙනවා. නමුත් වෙනසක් වෙන්නේ නැති ප්‍රමාණයට තමයි ඒ වෙනස සිද්ධ වෙන්නේ. ඒ තා කුඩා ප්‍රමාණයට තමයි සිද්ධ වෙන්නේ. හරි? මම එකක් කියන්නම් හගන්න. පුතේ H කියන්නේ උස ප්‍රසාරණය වෙද්දී තාපය නිසා මෙයාගේ උස පොඩ්ඩක් වැඩි වෙනවා. පැහැදිලිද? උස වැඩි වෙනකොට ඔයාට හිතෙයි HρG වැඩි වෙනවා කියලා. නෑ පුතේ උස වැඩි වෙද්දී ප්‍රසාරණය වෙනවනේ. ඒ නිසා රෝ වගේ චූට්ටක් අඩු වෙනවා. පැහැදිලිද? H වැඩි වෙද්දී රෝ අඩු වෙලා මේ ගුණිතය ආසන්නව සමානව තියාගන්න. ආසන්නව සමානව තියාගන්න. හරිද? 100%ක්ම නෙවෙයි ආසන්නව සමානව මෙයා තියාගන්න. හරිද? එතකොට අපි කියනවා මෙයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා වායුගෝලීය පීඩනය එයා වෙනස් වෙන්නේත් නැහැ. එහෙනම් මේ ප්‍රැක්ටිකල් එකේ පුරාවට උෂ්ණත්වය කොච්චර වෙනස් කරත් පුතේ මොනවා වෙන්නේ නැද්ද? උෂ්ණත්වය කොච්චර වෙනස් කරත් උෂ්ණත්වය කොච්චර වෙනස් කරත් ඇතුලේ තියෙන පීඩනය එන්න මේ පීඩනය වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. හරි නේද? එහෙනම් දැන් මට පැහැදිලි මේ ප්‍රැක්ටිකල් එකේදී මොකද වෙන්නේ? පීඩනය නියතව තියෙනවා. එහෙනම් මේ ප්‍රැක්ටිකල් එකේ තම අර කලින් කිව්වා වගේ පුතේ කවුද? නියත පීඩනයේදී වායුවක පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම. මොකක්ද සම්බන්ධය? V සමානුපාතිකයි T. සම්බන්ධය සත්‍යාපනය කිරීම තමයි මේකේ නම. ප්‍රැක්ටිකල් එකේ නම. හරි? මේක චාල්ස් නියමයට සම්බන්ධ කොටසක්. හරිද? right. එතකොට සිද්ධාන්තයේ විදිහට පුතේ මේක ලිව්වා. P කියන එක නියතයිනේ. ඒ නිසා V සමානුපාතිකයි T කියලා ලිව්වා. V කියන්නේ H සමානුපාතිකයි T කියලා ලිව්වා. H කියන්නේ කවුද? උසනේ. ඒ කියන්නේ හරස්කර වර්ගඵලය මේ නලයේ සම්පූර්ණයෙන් හරස්කර වර්ගඵලය ඒකාකාරයි නම් අපිට පුළුවන් H සමානුපාතිකයි T කියලා ගන්න. එහෙනම් ඔයා ප්‍රැක්ටිකල් එකේදී උෂ්ණත්ව පාඨාංක කිහිපයකට උස අදාළ අගයන් හොයලා ප්‍රස්ථාරගත කරොත් ඒක මූලය හරහා යන සරල රේඛාවක් නම් මෙන්න මේ සමීකරණය නිවැරදි. කියන්නේ මේ හදාගත් සම්බන්ධයට අනුව ඔයාට පරීක්ෂණයේ දත්ත හම්බෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න පුතේ මේ උෂ්ණත්වය මොන උෂ්ණත්වයද? කෙල්වින් උෂ්ණත්වය. පැහැදිලිද? ඔය කෙල්වින් උෂ්ණත්වය. එතකොට කෙල්වින් උෂ්ණත්වයත් එක්ක තමයි අපිට මේ ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ මෙහෙම හැදුවොත්. තේරෙනවද කියනද? ඒ නිසා පුතේ ඔයා ගන්න සෙල්සියස්නේ. සෙල්සියස් වලින් ගන්නකොට ඔයාට තේරෙන්න ඕන හරි කෙල්වින් බිඳුවට ආවට සෙල්සියස් පරිමාණය ගත්තොත් මෙන්න මෙතනින් එන්නේ. තේරෙනව නේද? හරි. මේ තියෙන කෙල්වින් පරිමාණය ගත්තොත්. මේ තියෙන සෙල්සියස් පරිමාණය ගත්තොත්. හරිද? බිඳුව තියෙන උතරනේ. මේ තමයි සෙල්සියස් බිඳුව. හරිද? right. එහෙනම් අහන්නකෝ. මේ තියෙන සෙල්සියස් පරිමාණයෙන් එතකොට H සමානුපාතිකයි T වෙන්නේ පුතේ කෙල්වින් පරිමාණය.
තේරෙනවද කියන එක? ඔයා සෙල්සියස් පරිමාණයෙන් ඇඳුත් එහෙම x සමානුපාතිකයි t කියලා මූලය හරහා යන එකක් නෙවෙයි ඔයාට හම්බෙන්නේ. මෙන්න මේ විදිහට බිඳුවේදී කිසියම් උසක ඉඳලා ඒකාකාර ප්‍රස්ථාරයක් හම්බෙනවා. තේරෙනවද කියන දේ? right. ඒක එහෙම එකක් හම්බුණත් ඇති ඉතින් ඔයාලා. ඔයා ඒක දික් කරොත් එහෙම ආඩ වෙන්නේ 273ට මේක එනවා. 273ට එනවා කියන එක තේරුම තමයි සෙල්සියස් ඍණ 273ට එනවා කියන එක තේරුම තමයි කෙල්වින් බිඳුවට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ නිසා x සමානුපාතිකයි t. පැහැදිලිද? විද්‍යාගාරයේදී අපිට පුතා ඍණ ගණන් වල උෂ්ණත්ව එක්ක මේ ප්‍රස්ථාර දින්න බෑනේ. අපි අඳින්නේ කාම උෂ්ණත්වයේ පොඩ්ඩක් පහළා ගිය ඉඳලා අපිට එහාට මේක හදාගෙන යන්න පුළුවන්. කියන්නේ පැහැදිලි පුතේ. හරි. සිද්ධාන්තයට. සිද්ධාන්තයට. සිද්ධාන්තය මේ සමීකරණය පටන් අරන් මෙතෙන් හදාගෙන ආවා. හරිද? x සමානුපාතිකයි t කියලා කිව්වා. හරි? එවිට මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් ඔයාලට හම්බ වෙනවා නම් උස සෙන්ටිමීටර වලින් ඊට පස්සේ උෂ්ණත්වය සෙල්සියස් වලින් t සෙල්සියස් වලින් හරි හම්බ වෙනවා නම් ඔයා කියනවා මේක ඍණ 273 කොට නෝට් එකක් දාගන්නත් සෙල්සියස් ඔයා කියනවා මෙහෙම ප්‍රස්ථාරයක් හම්බුනොත් ඔයා කියනවා එහෙනම් මේ අපිට හම්බෙච්ච ප්‍රස්ථාරය x සමානුපාතිකයි t ආකාරයේ ප්‍රස්ථාරයක් මේ කැල සෙල්සියස් නෙවෙයි මෙතෙන්ට આવොත් තමයි ඒක වෙන්නේ හරිද ආකාර ප්‍රස්ථාරයක් ඒ නිසා නියත පීඩනයේදී v සමානුපාතිකයි t කියන සම්බන්ධය නිවැරදි හරි චාල්කීය සම්බන්ධය නිවැරදි කියලා අපි කියනවා කියපු දේ පැහැදිලි පුතා ඕක තමයි සිද්ධාන්තය ඒ කොට සිද්ධාන්තයට දාගන්න හරි සිද්ධාන්තයට දාගන්න හරි right ක්‍රමයට මේ රූපය අඳිනවා හරි මේ රූපය අඳිනවා මේ රූපය ඇඳලා අර මම අර කියපු ටික පිළිවෙලට කරගෙන යනවා. මොකද්ද? රසදිය කන්දක් හිර කරගත්ත වායු නලයක් මේකට සම්බන්ධ කරනවා. ඒකට පරිමාණයක් සම්බන්ධ කරනවා. හරිද? ඊට පස්සේ මේකට ජලය දාලා මන්තනය කරමින් හරි මන්තනය කරමින් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 10න් 10ට අපි පටන් ගමුකෝ නිකන් සෙල්සියස් 30න් වගේ පටන් ගමුකෝ හරි 30න් පටන් අරගෙන සෙල්සියස් 10න් 10ට උෂ්ණත්වය සමග මෙන්න මෙයාගේ උස පාඨාංක අරගන්න. උෂ්ණත්වයයි උසයි පාඨාංක අරගෙන ඒ අගයන් ටික පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් අඳිනවා. මම මේ ක්‍රමය කියන්නේ. පැහැදිලිද? ඒ ප්‍රස්ථාරය හරි ඒ ප්‍රස්ථාරය h සමානුපාතිකයි t ප්‍රස්ථාරයක් නම් අපිට අවශ්‍ය වෙයි v සමානුපාතිකයි t කියන සම්බන්ධය සත්‍යාපනය වෙන්න. හරිද? ඕක තමයි ක්‍රමය. හැබැයි මේක හදාගෙනකොට සාකච්ඡාවට දාන්න ඕන පුතේ පහලින් වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි උෂ්ණත්වය මයින්කොට උන් හොඳට අහගන්න. මම කලින් කිව්වා සාකච්ඡාවට පොයින්ට් කීපයක් ඒවත් දාගන්න. උෂ්ණත්වය මයින්කොට දැන් අපි හිතන්නකො සෙල්සියස් 40ට ගෙනාවා කියලා පද්ධතිය. හරිද? සෙල්සියස් 40ට ගෙනාවොත් ඔයා 40ට ආපු ගමන් උෂ්ණත්වය මයින්න බෑ. හිතන්නවත් බැරි. මොකද 40ට රත් වෙලා කියලා පෙන්වන්නේ ජලයනේ පුතා. නේද? ජලය රත් වෙලා වීදුරු හරහා ඇතුලේ තියෙන වාතය රත් වෙන්න කිසියම් කුඩා වෙලාවක් යනවා. පැහැදිලිද? ඒ නිසා ඔයා සෙල්සියස් 40 ටික වෙලාවක් තියාගන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් අපි මෙහෙම කියනවා. හරිද? සාකච්ඡාවට කියන්න. උෂ්ණත්වය අදාළ උෂ්ණත්වයකදී උස සඳහා පාඨාංකයක් ලබා ගැනීමට පෙර එම උෂ්ණත්වයේ අනවරතව පද්ධතිය ස්වල්ප වේලාවක් අපි කියමු විනාඩියක් විතර කියලා ස්වල්ප වේලාවක් රඳවා ගත යුතුය. එහෙම කරන්න හේතුව එවිට ජලයේ උෂ්ණත්වය නලයේ තුල පවතින උෂ්ණත්වයට සමානයි සැලකිය හැකි නිසා. එහෙම වුණොත් එහෙම ටිකක් වෙලා ගියාට පස්සේ මෙයාගේ තාපය මෙයාට ගෙන මෙයා රත් වෙන්න පුළුවන් ඒ ගාන. එන්නේ තේරෙනවද පුතේ? අන්න එහෙම උෂ්ණත්ව පාඨාංගයක් ගන්න කලින් ටික වෙලාවක් අපි මේක නියත උෂ්ණත්වයක තියාගන්න. හරිද? ටික වෙලාවක් නියත උෂ්ණත්වයක තියාගන්නකොට ඒකේ වාසිය තමයි තාපය මෙහාට ගලාගෙන ගිහිල්ලා මෙයත් ඒ උෂ්ණත්වයට රත් වෙන්න පුළුවන්. ඒක සාකච්ඡාවට දාගන්න. හරිද? ඊට පස්සේ ඊගා පොයින්ට් එක තමයි උෂ්ණත්වමානය අර නලයේ මැදට ආසන්නව තියෙනවා කියලා කිව්වෙත් ජලයේ උෂ්ණත්වය මෙහා උෂ්ණත්වයට ආසන්නයි කියලා ගන්න පුළුවන් වෙන්න පුළුවන් පුතේ ඒ වගේ වෙලාවක්. හරි එහෙම ගත්තොත් වඩා ආසන්න කියලා ගන්න පුළුවන්. මේ ගොඩාක් පහළට හරි ටිකක් ඈතට හරි ගත්තොත් අපිට පුළුවන් කමක් නැහැ මෙහා උෂ්ණත්වයට මෙහා ආසන්නයි කියලා කියන්න. ඒ නිසා පුළුවන් තරම් උෂ්ණත්වමානය නලයට ආසන්නව තියාගන්නත් ඕන නලයේ මැදට ආසන්නව තියාගන්නත් ඕන. හරි නේද? right හරි. ඒකත් සාකච්ඡාවට යන්න. ඒ වගේම තමයි උෂ්ණත්වය අහන්නකො උෂ්ණත්වය වැඩි කරමින් සහ අඩු කරමින් කියන අවස්ථා දෙකේදීම පාඨාංග ගත්තොත්
මේක වඩා නිවැරදි අගයක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපි සෙල්සියස් 30 දී පාඨාංකය ගන්නවා උසට. හරිද? සෙල්සියස් 40 දී ටික වෙලාවක් තියාගෙන පාඨාංක ගන්නවා උසට. සෙල්සියස් 50 දී පාඨාංක ගන්නවා උසට. සෙල්සියස් 60 දී ගන්නවා 70 දී ගන්නවා 80 දී ගන්නවා 60. හරිද? ඊට පස්සේ නැවත උඩ ඉඳලා පහළට. දැන් උෂ්ණත්වය ටික ටික අඩු වෙනවනේ. තාපකයේ උතනින් අයින් කරලා හරි තාපකයේ උතනින් අයින් කරලා මේක සිසිල් වෙන්න දෙනවා. නිකන් සිසිල් වෙනවා. මම මන්තනය කරනවා. හරිද? මන්තනය කරන ගමන් හරිද? උෂ්ණත්වය අඩු වෙනකොටත් සෙල්සියස් 80ට උස කීයද? සෙල්සියස් 70ට උස කීයද? හරිද? ආන් ඒ වගේ මැනගන්න පුළුවන් වුණොත් අපිට මේක තවත් සාධාරණයි කියලා කියන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කරනකොට සහ උෂ්ණත්වය අඩු කරනකොට කියන අවස්ථා දෙකේදීම අපිට පාඨාංක අරගන්න පුළුවන් වුණොත් අපිට ඒ දෙකේ මධ්‍යගය. ඒ කියන්නේ නිකන් හිතන්නකො සෙල්සියස් 70 දී උෂ්ණත්වය වැඩි කරද්දී ඔයාට ආවේ මේක උස සෙන්ටිමීටර් නිකන් මම කියන්නේ 22යි කියලා. මේ නිකන් කියන්නේ හරි. ඊට පස්සේ ඔයා හිතන්නකො උෂ්ණත්වය අඩු කරගෙන එනකොට දැන් වැඩි කරගෙන ගිහිල්ලා නැවත අඩු කරගෙන එනකොට අයතරයක් සෙල්සියස් 70 දී ඔයාට ආවේ උෂ්ණත්වය උස 22.2 සෙන්ටිමීටර කියලා. සාමාන්‍යයෙන් වැඩි අගයක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. වැඩි කරනකොට වඩා අඩු කරනකොට සාමාන්‍ය ටිකක් වැඩි අගයක තියෙනවා. හරිද? එතකොට ඔයා සෙල්සියස් 70 උස විදිහට ගන්න මොකද්ද? මේ දෙකේ එකතුව. හරි එකතුව. අරගෙන මධ්‍යගය ගන්න. එකතු කරලා දෙකෙන් බෙදන්න. ඔයා දන්නවද කන්දරේ? හරි අන්න එහෙමයි ගන්න. එතකොට පුතා ඔකේ සාකච්ඡාවට ගන්නකොට ඔකේ වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඒ වැදගත් කාරණා ටික මතක ඇති. හරිද? චූට්ටක් අය මම ඒ ටික මතක් කරොත් පුතේ මොකද පුතා ඒ කාරණා ටික නලයේ බිත්ති පුළුවන් තරම් තුනී වෙන්න ඕන. හරිද? ඊට පස්සේ නලයේ ආරම්භක පරිමාව පුළුවන් තරම් වැඩි වෙලා තියෙන්න ඕන. හරිද? මේක මම මැදලා නැහැ ඔය දන්නවා. හරි. ඒ සඳහා නැමි නලය මෙන්න මේ විදිහට නැමි නලයක් භාවිතා කළ හැකි සාකච්ඡාවට දාගන්න. හරි. මේ නලයේ අභ්‍යන්තර පරිමාවක් කරනවා වගේ නැමි නලයක් දාගන්න පුළුවන් කියලා කියන්න. ඊට පස්සේ උෂ්ණත්වයේ මයින්ඩ් අපිට උෂ්ණත්වය මේක ඇතුලේ මයින්ඩ් බැරි නිසා තමයි ජලය දාලා අපි වගේ පද්ධතියක් සකස් කරගන්න කියලා කියන්න. ඊට පස්සේ උෂ්ණත්වමානය රඳවන්නේ නලයට ආසන්නව නලයේ මැදට ආසන්නව කියලා කියන්න. නලයට ලං වෙන්න නලයේ මැදට වගේ ආසන්නව කියලා කියන්න. සාකච්ඡා විදිහට. හරි. ඊට පස්සේ උෂ්ණත්වය මයින්කොට කිසියම් වේලාවක් සුළු වේලාවක් විනාඩියක් විතර වගේ අපිට ඒ උෂ්ණත්වය පවත්වාගෙන යන්න يعني සෙල්සියස් 40 දී නම් පාඨාංකය අරගන්නේ සෙල්සියස් 40 මද වේලාවක් පවත්වාගෙන පාඨාංකය අරගත්තොත් වඩා නිවැරදි පාඨාංකයක් ගන්න පුළුවන් කියලා කියන්න. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනකොට වගේම අඩු වෙනකොටත් 40 දී පාඨාංකයක් ගන්න පුළුවන් නම් ඒ දෙකේ එකතු අරගෙන මැදේ ගත්තොත් තවත් ඒක නිවැරදි කියලා කියන්න. හරිද? ඔන්න ඔය ටික ලියන්න. හරිද? එතකොට තව එකක් අර කලින් කියපු පොයින්ට් එකක් දාගන්න. රසදියේ උස වෙනස් වෙන්න පුළුවන් තාපය නිසා ප්‍රසාරණය වෙලා. නමුත් අපි මේකෙදි එයාගේ මේ පීඩනය එයාගෙන් හදන පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා කියලා කියන්න. වෙනස් වෙන්නේ නැහැ. අතන වෙනස් වෙන්නේ. ඉතා කුඩා වෙනසක් වෙන්න පුළුවන්. ඒක අපේ ප්‍රශ්න නෑ. වෙනස් වෙන්නේ නැහැ කියලා අපි හිතමු. හරි. ඒ නිසා ඔයා දැනගන්න වෙනස් වෙන්නේ නැහැ කියලා. තේරෙනවද? ඔයාගේ සිලබස් එකේ හැටියට වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. නිසා මෙයාගේ උස ප්‍රසාරණය නිසා වෙනස් වුණා කියලා මෙයා නිසා හදන පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්න. කියන්නේ තේරෙනවද? රයිට්. ඔන්න ඔය කාරණා ටික ඔයාට වැදගත් සාකච්ඡා විදියට ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය කතන්දරය තමයි ප්‍රැක්ටිකල් එකේ වැදගත් කාරණා විදියට තියෙන්නේ. අර මෙතන මේ තියෙන්නේ අපි මේ සමානුපාතික වෙන්න ඕන කෙල්වින් පරිමාණයත් එක්ක කියන එක තේරෙන්න ඕන. මොකද අපි අන්නේ සෙල්සියස් එක්ක නිසා සීත් එක්ක කැඳු පරිමාණයක් කවදාවත් මෙතෙන්ට සමානුපාතික වෙන්නේ නැහැ පුදුවා දන්නවනේ ඒක. හරි. ඔය කාරණා ටික තමයි ප්‍රැක්ටිකල් එකේ වැදගත් කාරණා ටික. එහෙනම් ඔය කාරණා ටික සම්බන්ධව නෝට් එකක් දාගන්න. හරි. නෝට් එකක් දාගෙන ඔයාට ඕක තේරෙන්න අය පාරක් ඊවසරයක් බලන්න. බලලා ඔයාගේ භාෂාවෙන් අදාළ විදියට ෂෝට් නෝට් එකක් හදනවා නම් හරි එහෙම හදාන්න කියන්න. මොකද විභාගයට කලින් දවසේ ඔයා ඔය ප්‍රැක්ටිකල් ටික ඔක්කොම බලන්න ඕන අය. එහෙමද කියන නිසා මේ ඔයා හදාගත්ත නෝට් එකක් නම්
මම කියනකොට ලියපු එක නෙවෙයි පුතේ. හරිද? මේ ප්‍රැක්ටිකල් එක ඔයා තේරුම් අරගෙන ඔයා විසින් ඇඳගත්ත පොඩි නෝට් එකක්, හදාගත්ත පොඩි නෝට් එකක්, ඇඳපු පොඩි රූප සටහනක් නම් විභාගයට කලින් දවසේ ඒක පෙරලනකොටම ඔයාට සෙට් වෙනවා. රයිට්. මේක මෙහෙමනේ සෙට් වෙනවා. හරිද? ඒ නිසා ගොඩාක් වෙලා යන්නේ නැහැ පුතේ. ඔයාට ඒක බලන්න. හරිද? හැබැයි මම දෙන නෝට් එක නම් ඔයා ලියාගෙන යන්නේ. හරි? ඒක මමනේ දුන්නේ. ඒක ඔයාට සෙට් වෙලා නැහැ සමහර ලාවට. ඒ නිසා විභාගයට කලින් දවසේ ඔයා ඒක අරගෙන බලනකොට එච්චර ඉක්මනින් ඔයාගේ නෝට් එකක් තරම් ඉක්මනින් ඔයාට සෙට් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම තාපයේ ප්‍රැක්ටිකල් ටික නම් ආයෙ ඉතින් A to Z සුපිරියටම තියෙන්න ඕන. ආයෙ අඩුපාඩු තියෙන විදිහක් නෑ. මම අර වාර ප්‍රැක්ටිකල් ප්‍රශ්න ටිකක් දැම්මා. කියන්නේ ඕනම ප්‍රැක්ටිකල් වලින් අහන්න පුළුවන් ඕනම කියන්න බෑ පුතේ 90ක් විතර. හරි? 90ක් විතර ප්‍රැක්ටිකල් සම්බන්ධව අහන්න පුළුවන් ප්‍රශ්න ටික ඔකේ තියෙනවා. හරිද? අර අලුත්ම නිර්මාණය වෙච්ච කල්පනා කරලා හිතලා හදන්න ප්‍රශ්නයක් දෙකක් තියෙන්න පුළුවන්. ඒවා ඉතින් කලින් කියන්න බෑනේ පුතා. හරි? ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න 90ක් ප්‍රශ්න අර දුන්න මම ප්‍රශ්න ටිකේ තියෙනවා. ඒ නිසා ඒ ටික හොඳට බලලා ප්‍රැක්ටිකල් එක ඉවරනාට පස්සේ මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධව පහුගිය විභාග ප්‍රශ්න ඔක්කොම කරන්න ඕන. එහෙම ළමයි ඉගෙන ගන්නවා කියන්නේ හරිද? මේකට සම්බන්ධව ඔක්කොම හොයලා කරන්න. එතකොට මේ ඔයාලට බොහොම ලේසියෙන් පුළුවන් වෙයි මේකේ ගැන තවත් දේවල් ටිකක් තේරුම් ගන්න. හරි? එහෙම හොයනකොට ඔයාලට එන ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. අපි සාකච්ඡා කරමු ඒවා. හරි? එහෙම කරගෙන මේ වැඩේ කරගන්න ඕන. පැහැදිලි පුතා. ප්‍රැක්ටිකල් 7යි තියෙන්නේ. සති 7ක් විතර යනකොට අපි ඒක කවර් කරනවා. හරිද? ඊට පස්සේ ධාරාවට අදාළ ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. හරි. ඊපස්සේ අන්තිම පාඩමේ පදාර්ථ ගුණ වලට ප්‍රැක්ටිකල් දෙකක් විතර පාඩම් තියෙනවා. එතකොට ප්‍රැක්ටිකල් ටික ඉවරයි. හරිද? ප්‍රැක්ටිකල් ටික ඉවරයි. ඒ නිසා ප්‍රැක්ටිකල් ටික ඉවර වෙන්නේ. හැබැයි ඔයා ප්‍රැක්ටිකල් ටික ඉවර වෙනකොට ඒ ප්‍රැක්ටිකල් එක සම්බන්ධව දැනුම ඔයා ගාව හරියට තියාගන්න. හරිද? ඒක සාරාංශ කරලා තියාගන්න. මොකද ප්‍රැක්ටිකල් ටිකේ ලකුණු ටික පට්ටම ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු. හරිද? අපි කතා කරන ප්‍රැක්ටිකල් එකක් ඒ විදිහටම આવොත් බං අපරාධයෙන් හරි නාස්ති කරන ලකුණු ටික හරි ඒ නිසා හොඳට බලාගෙන ඉන්න. ප්‍රැක්ටිකල් ටිකේ ලකුණු ටික නාස්ති කරන්න දෙනවා. හරිද? අනික ප්‍රැක්ටිකල් එකේ ලකුණු හම්බෙන්නේ නිකන් මොනවා හරි ලිව්ව හරියන්නේ නැහැ. හරි? ප්‍රශ්නයක් අහනකොට ඒකට හරිම උත්තරේ ලියන්න ඕන නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ පහුගිය විභාග ප්‍රශ්න ටික අරගෙන කරලා බලන්න ඔයාට ලකුණු ගන්න පුළුවන් කොහොමද කියලා. එතකොට තේරෙයි ඔයා ලියන උත්තර හරිද ගැලපෙනවද කොහොමද තේරෙන්නේ. හරිද? එහෙනම් පුතා ඊගොඩ දවසේ ඉතුරු ප්‍රැක්ටිකල් එක කතා කරමු. එහෙනම් වැඩ ටික කරගෙන